හයි කොහොමද ඔයාලට මම නම් හොඳින් කියලා කියන්න බැහැ. ඔයාලටත් තේරෙනවා ඇති මගේ කටහඬින්ම මම හොඳින් නෙවෙයි කියලා ඉන්නේ. ඉතින් මේ අසනීප වෙච්ච දවස කොහොමද මම ගෙවා ගන්නේ කියලා බලමුද අපි. ඇක්සොයිල් එකටයි වික්ස් ඉන්හෙලර් එකටයි පින් සිද්ධ වෙන්න ඔන්න පොඩ්ඩක් කතා කරගන්න එහෙම පුළුවන්. ඉතින් අපි රුමේනියාවට ආවට පස්සේ අපේ ක්ලයිමේට් චේන්ජ් එකත් එක්ක ඔන්න පළවෙනියම හෙම්බිරිස්සාව කැස්ස උගුරේ අමාරුව හැදුනා අපිට. මටත් අයන්ටත් දෙන්නටම එකම විදියට හැදුනා. දැන් අයන්ට නම් ටිකක් හොඳයි. යාට තමයි මුලින්ම හැදුනේ. ඊට පස්සේ මගේ උගුරේ දෙන්න අරගෙන මට හෙම්බිරිස්සාව ඉඳන් කැස්ස එටික හැදුනා. ඒ වුණාට ඉතින් උදේම රීෆ්‍රෙෂ් වෙන්නත් එක්ක මූණකට සෝදගෙන මුලින්ම මම බ්‍රෂ් කරගන්න තමයි බාත්රූම් එකට ආවේ. ඉතින් මෙහි සීතලත් එක්ක තමයි මේකට අපිට මේ විදියට හෙම්බිරිස්සාව හැදෙන්නේ නැත්තේ. ඇත්තටම අපි ඩ්‍රග්ස් අරන් ආපු හින්දා මෙහෙදි මෙඩිසින් මුකුත් ගත්තේ නැහැ. මම එනකොට ඒව අරගෙන ආපු නිසා ඒව තමයි බිව්වේ. මේ දවස්වල මම පාවිච්චි කරන්නේ මේ ෆේස් වොෂ් එක. පිම්පල්ස් අවුට් එක. ඒක චේන්ජ් කරන්න ඕන. මොකද මේ එහෙදි මගේ පිම්පල්ස් ටිකක් තිබුණා. දැන් නම් ගොඩක් අඩුයි. මෙහි සීතලට මම හිතන්නේ පිම්පල්ස් එන එක අඩු වෙනවද කොහෙද. මේකේ ඇත්තටම මාර ෆ්‍රෙෂ් ඒ කියන්නේ කූල් ගතියක් තමයි එන්නේ. මුණ හේදුවාම හරිම කූල්. ඒ වුණාට ඇල්වතුර හැම ගෑවෙනකොට හරි අමාරුයි. මං හිතන්නේ සීතල කරගෙන වගේ එනවා. ඉතින් ඊට පස්සේ කොණ්ඩේ පීරගෙන මම ඔක්කොම කරගෙන යන්නේ මුලින්ම කිචන් එකට. කැපි මේකෙන් තමයි මම මේ ටිකේම හිටියේ. මේක මාරම රසයි. ඒක කර කට තීත්ත ගතියම ගැල්ලා යනවා. ඒකෙන්ම ඔන්න මම පැනඩීන් දෙකකුත් බීලා උදේට මොන හරි කන්න ලෑස්ති කරගන්න තමයි හදන්නේ. අද හස්බන්ඩ් ගෙදර එයා පැස්ට් හදලා තිබුණා. ඒ වුණාට මම මොනා හරි සිම්පල් දෙයක් හදාගන්න තමයි. ඒ කියන්නේ මං හරි ආසයි බ්‍රෙඩ් පීසා වලට. ඒ හින්දා කතා කරගන්න ටිකක් අමාරුයි. මට හිතුණා ඔයාලත් එක්ක ඉන්න ගමන්ම බ්‍රෙඩ් පීසා එකත් හදාගන්න ඕන කියලා. ඉතින් මං මෙතනදී ඔයාලට තව දෙයක් කියන්න ඕන. අලුතෙන් රුමේනියාවට එන්න ඔයාලා, ඒ කියන්නේ මම වගේ චුටි බබෙක් එක්ක අලුතෙන්ම ට්‍රැවල් කරන පළවෙනි පාරම ට්‍රැවල් කරන මේ ෆ්ලයි කරන්න ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මෙඩිසින් ටික, ඒ කියන්නේ අපිට අවශ්‍ය මෙඩිසින් ටික අරගෙන එන්න අමතක කරන්න එපා. මොකද අපිට මෙහි ෆාමසි වලින් ඉල්ලුවාම ඇන්ටිබයොටික් එහෙම ඒගොල්ලෝ ප්‍රෙස්ක්‍රිප්ෂන් නැතුව ඉෂුව කරන්නේ නැහැ. ඒ හින්දා අපි ඇන්ටිබයොටික් යූස් කරනවා නම් ඒ කියන්නේ අපි අනිවාර්යෙන් අපිට සෙම්ගෙඩි වගේ આવොත් ඇන්ටිබයොටික් එකකට යන්න වෙනවනේ. ඒ නිසා ඒ ටික ලංකාවෙන් එනකොට අපිට ඇලර්ජි නොවන අපි ගන්න ඇන්ටිබයොටික් ටිකක් අරගෙන එන්න කියලා මම මෙතනදී අනිවාර්යයෙන්ම මතක් කරනවා. මොකද ක්ලයිමේට් චේන්ජ් එකත් එක්ක එන අයකින් 80% විතරම අනිවාර්යෙන් මුලින් අසනීප වෙනවා. මේ විදියට මට වගේ කතා කරන්න බැරුව යනවා. ඉතින් මගේ පීර්සා එක හැදෙන ගමන් තියෙන්නේ රස වෙයිද දන්නේ නැහැ. චීස් දාලා එහෙම හදන්නේ. අයන් නම් මේකට කැමති නැහැ. යා බ්‍රෙඩ් කන්න කැමති නැහැ. ඉතින් මේ අසනීප දවසේ කොහොම හරි උදේ කැම ටික මේ විදිහට හදා ගන්නවා. දවල්ට මොනා හරි කරගන්න ඕනේ. මට වීඩියෝස් දිගට අරගෙන ඉන්න බැරි වුණ හින්දා තමයි මේ වගේ වීඩියෝ එකක් අරගෙන ආවේ. ඉතින් මගේ channel එක තාමත් subscribe කරලා නැත්නම් දැන් channel එකත් subscribe කරලා තියාගන්න කියලා මතක් කරන ගමන් අලුත් වීඩියෝ එකකින් ආයෙත් හමු වෙමු.